ආතල් ගේම් එක ආතල් දැන් whatever ඩිස් කරගන්නවා Facebook එකට යන්න නැහැ හැම තැනම තියෙන ඒ ට්‍රැක් එක සහ මේක සෑන් FB එක යනවා ඒක ඩිස් එකක් ස්මෝකියෝ සෝසා AJ රැප් සීන් එකට හොරු නැති නම් නෙවෙයි මෙයාලා හොඳම යාළුවෝ තුන්දෙනෙක් ඒත් දැන් මේ කතාව අනිත් පැත්ත හැරලා ඉවරයි අපිට දැන් එක දෙයක් තහවුරු මේක LMG ස්මෝකියෝ බීෆ් එක එයාලගේ හිතවත්කම සමාජයට පේන්න හදපු හිතවත්කමක් නෙවෙයි ඒක ලේවලට බැන්න බ්‍රදර්හුඩ් එකක් ස්මෝකියෝගේ එක්ස්පීරියන්ස් එක්ක ස්මෝකියෝගේ ටෙක්නික්ස් එක්ක පොලිෂ් වුණ ගෑන්ග් එකක් තමයි AJ බිල්ඩ් කරේ සෝසා එක්ක LMG මෙයාලා හිට් වෙන්න සින්දු කරපු අය නෙවෙයි එකම දේ රැප් ඉන්ඩස්ට්‍රිය උඩට උස්සන්න කැප වුණු අය ඒ නිසාම මේ බ්‍රදර්හුඩ් එක බිඳෙයි කියලා කවුරුත් හිතුවේ නෑ මචං බීෆ් එක පටන් ගන්න කලින්ම බ්‍රදර්හුඩ් එක ඇතුළෙම බිඳිලා ඉවරයි LMG ඇයි ස්මෝකියට ඩිරෙක්ට් ෂොට් එකක් AJ සෝසයි එන්නම් පිළියන්දල මේ පැත්තේ ගනින්න පල්ලයන් පැත්තකට ස්මෝකා මේ වගේ ඩිරෙක්ට් ෂොට් එකක් එන්නේ විතර ගොඩක් දැනුණු දෙයක් වුණොත් විතරයි ඒකට හේතුව මොකක්ද ඩිරෙක්ට් ෂොට් එකක් කියන්නෙම we bring this shit to stage ගෞරවය ඩිසපොයින්ට්මන්ට් එකක් වෙද්දී ඒ වේදනාව වෛරයටත් වඩා ගැඹුරුයි LMG ෆ්‍රීස්ටයිල්ලෙන් පස්සේ ස්මෝකියෝ ඉන්න behind the scenes වීඩියෝ එකක් FB එක හැම තැනම කියා ඒකේ LMGලා ස්නීක් ඩිස් වෙන ලිරික්ස් ටිකක් තිබ්බා හැබැයි මැසේජ් එක ෆෑන්ස්ලා අතර ස්ට්‍රේට් ගියා ඒකෙන් පස්සේ රැප් සීන් එක කම්පනය වෙන්න ගත්තා ෆෑන්ස්ලා ගෑන්ග්ස් වල සයිඩ්ස් ගත්තා ට්‍රැක් එක රිලීස් වුණා කොමත් මැදින්ඩෝ හුස් ෆකින් කිම්බ්‍රෝ මෙලින් මැඩි ගැම්බෝ පැහැදිලි නැ චරිත බොලල්ලගේ දන්නෝ මන් දන්නෝ අඩු ගන්නාවේ පෙන්දෝ මන්දන්නෑ උන් දෙන්න උපන්නේ සෞදියෙන්දෝ නැත්තම් පොල් කිරෙන්දෝ කියවන්නේ සියෙන්දෝ LMG ඉස්සර බාරන් ලයින් කීපයක්ම මේක තිබ්බා මේ බීෆ් එක ආතල් ඩ්‍රාමා එකක් නෙවෙයි එකම ගමනේ හිටපු සහෝදරයෝ අද පැති දෙකක මේ බීෆ් එක ගොඩක්ම ෆෑන්ස්ලට දැනුනේ ආර්ටිස්ට්ලගේ බ්‍රදර්හුඩ් එක නිසා බ්‍රෝ මේ කතාවට තාම වින කෙනෙක් නෑ ප්‍රශ්නේ කාගේ ඩිස් එකද හොඳම කියන එක නෙවෙයි බ්ලඩ් බ්‍රදර්ස්ලා ආය එකතු වෙයිද ස්මෝකා LMG කලබරේට් කරපු ට්‍රැක්ස් ආය එන්නේ නැද්ද ඇයි මෙහෙම බීෆ් එකක් පටන් ගත්තේ ඒකට උත්තරේ මේ ක්ලිප් එක හරියට බලුවොත් ඔයාලට තේරෙයි ආටිස්ට්ලා ගාන 150 200ක් විතර දෙනවා පොතකනේ ලංකාඩි වෙනවලද තියෙන්නේ මම ලංකාවේ ඒක කරා මම කැබෝ ලංකාවේ ස්මෝකා ඕයි මම එකම රෙස්පෙක්ට් එකකට අතරේ මම පණ වගේ ඇරිද මම ෂවුට් එකේ මකයි මලිය කියලා මකාන වදට ඕනයි ඕකෝ වෙන්නවා තේරුම් අරන් ඉන්නේ නබුරු කාසී හිත පාර මසිලුකේ ජීවත් අල්ලි කරද්දි බම් වෙන බබ පස්ස අමතක කරපන් කොපලයන් උපස්න පස්න නෑ ගහපන් උතොන් දෙන්න එකට එකතු වෙලා මනිය මරා ගන්නවා ආයෙත් තුන් සෙට් වෙනවා ට්‍රැප් කරනවා ඔය කුහක ගතිය අයින් කරපම් මක බලන් ඉන්නවා ආදරේ මක පොඩි පොදෙන් ඕන බබ්බෝ මක කිව්වොත් තුමන් ගන්නවා අරගෙන කැත්තේ
පේසිල මංගත් ගන්නද මම හිටියේ නෑ කනත්තේ කනත්තේ ගලලා තිබ්බේ කවල අරන් ගොඩ ගාලා ගත්තේ මැකා බලානේ ඉන්නේ පොඩි ෆෝ මගේ කල්ලිය ලින්මණි තමයි උතු අංක එක ඒ ආවෙලෝ 44 කල්ලියම් 44 Kalia is a CG Lemon again Kebla you look like buddy gang 44 man motherfucking gang motherfucker you know what I'm saying gang කරන්න දන්නත් ගන්න bro motherfucking gang කරනවා ගහ මරක් ගන්නවා ඒ හිතේ තියාගන්නේ නෑ මට මතක කියපුවා කරපුවා දේවල් අපි සෙට් වුණාම දැන් පන්ති අපි ගහනවා ට්‍රැප් වලින් ලීන් මනි ප්‍රශ්න වැඩක් නෑ හරි සෝසා AJ සෙට් වුණාම බලපන් මේක මාරගතිය money කර මේ සීන් එක ඇවිල්ලා ලයිව් LMG ලා ස්මෝකට එන සීන් එකක් දෙනවා මේ මැකාගේ සීන් එකක් එක්ක මං හිතන්නේ එහෙම සීන් එකක් තමයි යන්නේ ලයිව් ඇවිල්ලා එන සීන් එකක් දෙනවා ස්මෝකට ඒකට තමයි මේ පබ්ලික් වුණ දෙයක් අන්ඩු කරන්න බටන් නෑ ඊළඟ මූ එක බීෆ් එකේ හැමදේම තීරණය කරයි බලාගෙන ඉන්න කතාව තාම ඉවර නෑ මේ බීෆ් එකට හේතුව මොකක්ද කියලා දැන් ඔයාලා හැමෝම දන්නවා ඇති ඔයාලා හිතන හේතුව වෙන දෙයක් නම් කමෙන්ට් එකක් දාන්න thank you සෙට් වෙමු